ඔන්න කලින් වීඩියෝ එකෙන් පොරොන්දු වුණා වගේ මම ආවා ඔයාලත් එක්ක සිරිපා කරුණා කරන්න. ඉතින් අද අපිට සිරිපා කරුණා කරන ගමන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. අද අපි ලෝක උරුමයක් වුණ සමනල කන්ද ගැනත් මිනිසුන් මේ සිරිපා වන්දනාව පටන් ගත්ත හැටිත් ලස්සන කතාවක් තියෙනවා. ඒ දේවල් දැනගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. අපි මුලින්ම ශ්‍රී පාදස්ථානයේ පිහිටීමත් එහි විශේෂත්වයවා වටිනාකමත් ලෝක උරුමයක් වුණ මේ අබේ භූමිය ගැනත් ඉගෙන ගනිමු. එහෙනම් අපි කරුණා කරන ගමන්ම ඒ ගැන කතා කරමු. එන්න මාත් එක්ක සිරිපා කරුණා කරන්න. අපි දැන් ඉන්නේ නල්ලතන්නී චින ප්‍රදේශයේ. මුහුදු මට්ටමේ සිට මීටර් 1250ක් පමණ ඉහළින් පිහිටලා තියෙන මේ මනස්කාන්ත නගරයේ පිහිටා තිබෙන්නේ මධ්‍යම පළාතේ නෝරේලිය දිස්ත්‍රික්කයයි. නල්ලතන්නී කියන එක දෙමළ නමක් වුණාට මේ ප්‍රදේශයේ සීත ගඟුල ගම කියලාත් කියනවා. දෙමළ බසින් නල්ල කියලා කියන්නේ හොඳ කියන එකයි, තන්නී කියන්නේ වතුර වරට. ඒ කියන්නේ හොඳ වතුර ඇති ප්‍රදේශය කියන එකයි නේ. නල්ලතන්නියෙන් අපිට ශ්‍රී පාදස්ථානයේ සිට ගලාගෙන එන සීත ගඟුල හම්බෙනවා. අද අපි සීත ගඟුලෙන් නාලා පිරිසිදු වෙලා තමයි සමන් දෙවියන්ගේ අඩවිය ශ්‍රීපා අඩවියට පිවිසුනේ. ඉතින් මේ තමයි අද අපේ ගමනාන්තය ශ්‍රී පාදස්ථානය. සුරංගන එවර පැහැනද මදාරා පරසතු මල් පතර කරපුද වඳින රැඳි මුනි සිරිපා තඹර සකි සඳ පෙනේ සමනොල ගල නැගෙන සිරිපා කරුණා කරන්න සම්පූර්ණ පාරවල් 6ක් තියෙනවා. හැබැයි ඒකෙන් ගොඩක්ම ප්‍රසිද්ධ සහ වැඩිපුරම මිනිස්සු පාවිච්චි කරන ප්‍රධාන මාර්ග 3යි. අපි ආව නල්ලතන්නිය හරහා මාර්ගය, රත්නපුර පලාබද්දල මාර්ගය, කුරුවිට එරත්න මාර්ගය. මේ ප්‍රධාන පාරවල් 3යි. ඊට අමතරව උඩමාලිබොඩ නැත්නම් දැරණිය ගල පාර, මුක්කුවත්ත හරහා පාර සහ මරේ වතුයාය හරහා වැටුණු පාර යන මාර්ග 3නුත් සිරිපා වන්දනා කරන්න යන්න පුළුවන්. හැබැයි ඒවා ඊටමත් දුෂ්කර කැලෑබද පාරවල් නිසා ගොඩක් අය ඒවයින් සිරිපා කරුණා කරන්නේ නැහැ. අපි ආව මේ පාරවන හැටන් නල්ලතන්නිය හරහා සිරිපා මළුවට යන පාර තමයි බොහෝ දෙනෙක් භාවිතා කරන පහසු වගේම දුර ප්‍රමාණය අඩු මාර්ගය. නමුත් ඉස්සර ඉඳලා රජවරු පවා සිරිපා වදින්න තෝරගෙන තියෙන්නේ රත්නපුර පලාබද්දල මාර්ගය. මේක තමයි සිරිපාදේ යන පැරණිතම සහ ඓතිහාසිකම පාර. මේ මාර්ගයට රජමාවත කියලාත් කියනවා. මුහුදු මට්ටමේ සිට මීටර 2195ක් උසින් සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී පාදස්ථානය පිහිටලා තියෙනවා. කිලෝමීටර 7කට ආසන්න දුරක් පාගමනින් පැය 4ක පමණ ගමනකින් අපිට සිරිපා මළුවට ළඟා වෙන්න පුළුවන්. හොඳයි තේවතු බල බලායේ කන්ට හොඳයි පැණි රස අග්ගලායේ ඉන්ට හොඳයි සීතල පිණි බබායේ වැන්දොත් හොඳයි සමනොල පිං පුරායේ. මම දැන් ඉන්නේ අපිට නල්ලතන්නි මාර්ගයෙන් සිරිපා කරුණා කරනකොට මුලින්ම අපිට හමු වෙන විශේෂ ස්ථානයක. ඒ තමයි මකර තොරණ ඉදිරිපිට. කලින් විස්තරයෙන් අපේ මේ ගමන ගැනත් අපි ගමන ආරම්භ කරපු නල්ලතන්නිය ගැනත් කෙටි පැහැදිලි කිරීමක් කළා. දැන් අපි සිරිපා අඩවිය ගැන ඉගෙන ගනිමු. මේ හැමදේටම කලින් මට ලොකු ඉල්ලීමක් තියෙනවා ඔයාලගෙන් කරන්න. මේ සිරිපා අඩවිය තියෙන්නේ ශ්‍රී ලංකාවේ අති සංවේදී පරිසර කලාපයක. ඒක නිසා පරිසරයට අහිතකර කිසිදු දෙයක් මේ පරිසරයට එක් කරන්න එපා. කුඩා ටොපි කොලයක්වත් මේ පරිසරයට එක් කරන්න එපා කියලා මම ඔයාලගෙන් ඉල්ලන්නේ. එහෙනම් අපි තුන්සරණේ කියාගෙනම සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉහළට කරුණා කරන ගමන් කතා කරමු. ධම්මං සරණේ සිත පහදාගෙන සංඝං සරණේ සිවුරු දරාගෙන ඉඤ්ඤයි තුන් සරණ සිරිපා රක්ෂිතය. එහෙමත් නැත්නම් අපි කවුරුත් ආදරයට කියන සමනල අඩවිය කියන්නේ ලංකාවේ තියෙන ඊටමත් සුවිශේෂී සුන්දර වගේම අතිශය වැදගත් පරිසර පද්ධතියක්. සිරිපා රක්ෂිතය සාමාන්‍ය කැලාවක් නෙවෙයි. මෙය හෝටන් තැන්න සහ නකල්ස් කඳුවැටිය සමග එක්ව 2010 වසරේදී ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය සෙන්ට්‍රල් හයිලන්ඩ්ස් ඔෆ් ශ්‍රී ලංකා නමින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා. ඒ තරමටම මෙය මුළු ලෝකයටම වැදගත් පරිසර පද්ධතියක්. ලංකාවේ ප්‍රධාන ගංගා 4න් 3ක්ම කැලණි, කළු සහ වලවේ ආරම්භ වන්නේ මේ සමනල අඩවියෙන්. ඒ වගේම මහවැලි ගඟට ජලය සපයන ප්‍රධාන අතු ගංගා රැසක් උපදින්නෙත් මෙතනින්.
ඒ නිසා මේ රක්ෂිතය අපේ රටේ ජල සම්පතේ හදවත විදිහට හැඳින්වුවොත් නිවැරදි. මේ රක්ෂිතය ලංකාවට පමණක් ආවේනික සතුන් සහ ශාකවලින් පිරුණු තැනක්. ලංකාවට ආවේනික කුරුල්ලන්, උරගයන් සහ විශේෂයෙන්ම දුර්ලභ ගෙම්බන්, උභයජීවීන් විශේෂ ගණනාවක් මෙහි ජීවත් වෙනවා. කඳුකර අලියතුන්, වල්ලූරන්, ගෝනුන් වැනි ශීරපායී සතුන් රැසකට මෙය නිවහනක්. හුදු මට්ටමේ සිට විශාල උසකින් පිහිටා ඇති නිසා මෙහි ඇත්තේ නිතරම මීදුමෙන් වැසී ගිය ඉතා සිසිල් දේශබ්‍රයක්. මේ නිසා මෙහි තියෙන ගස් සාමාන්‍ය කැලාවල ගස්වලට වඩා වෙනස්. ගස්වල කඳන් පුරා පාසි, මීවන සහ දුර්ලභ උඩවැඩියා ඕකිඩ්ස් වර්ග වැවී තිබෙන අලංකාර දර්ශන මේ කැලේදී දැක ගන්න පුරුවන්. මම දැන් එන්නේ ශ්‍රීපාදස්ථානය ජපන් සාම චෛත්‍යය ළඟ. ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකම සාම චෛත්‍ය ගොඩනංවා තිබෙනවා. ඉන් චෛත්‍යයක් ශ්‍රීපාදස්ථානය තුලත් ඉතිරි චෛත්‍යයන් බණ්ඩාරවෙල, උණවටුන, අම්පාර සහ වලපනේහිත් ඉදිකොට තියෙනවා. ඔයාලා මේ සිරිපා රක්ෂිතය ගැන ඉගෙන ගත්තා නේද? ඔයාලට මතකද සුමන සමන් දෙවියන් අප මහා තජාගතයන් වහන්සේට පොරොන්දුවක් වුණා. අපි කලින් වීඩියෝවෙන් ඒ ගැන කතා කළා. බුදුන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ භක්තියෙන් හා ශ්‍රද්ධාවෙන් සිරිපා වදින්න එන බැතිමතුන් පුළුන් රොදක් මෙන් ඉහළට රැගෙන විත් නැවත සිරිපා වන්දවා පහළට රැගෙන යන්නම් කියලා. ඔයාලා මේ වීඩියෝ එක බැලුවද? ඔව්, ඇත්තටම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපමණ ශ්‍රද්ධාවෙන් සිරිපා කරුණා කරන බැතිමතුන්ට සමන් දෙවියන් පිහිටවනවා කියලා අපේ පැරණන්ගේ දැඩි විශ්වාසයක් තියෙනවා. ඒකින්ද අපි සිරිපා කරුණා කරනකොට ගොඩාක් සංවරව පේ වෙලා ඒ වගේම කට වරද්ද ගන්න නැතුව සිරිපා කරුණා කරනවා නම් අපට කරදරයක් නැතු. එහෙනම් අපි සිරිපා කරුණා කරන ගමන් ඒ පිළිපදින සිරිත් විරිත් ගැනත් ඉගෙන ගනිමු. සාමාන්‍යයෙන් සිරිපා කරුණා කරන්නේ පිරිසක් වශයෙන්. ඒ පිරිසට අපි නඩයක් කියලා හඳුන්වනවා. මේ නඩේ සිටින සිරිපා කරුණාකර අත්දැකීම් බොහෝ තැනැත්තා නඩේ ගුරා ලෙස හඳුන්වනවා. මේ නඩේ සිටින පළමුවර සිරිපා කරුණා කරන කුඩා ළමුන්ට කිරිකෝඩු කියලා හඳුන්වනවා. මේ නඩේ සිටින පළමුවර සිරිපා කරුණා කරන තරුණ හෝ වැඩිහිටි අයට තමයි දනුකෝඩු කියලා කියන්නේ. වගේම ගොඩක් වයසක කෙනෙක් පළමු වතාවට යනවා නම් එයාට මූකලන් කෝඩු කියලාත් කියනවා. ඊළඟට අපිට හමු වෙන්නේ සීත ගගුල කියන ස්ථානයයි. මෙතන අපේ නඩේ කිරිකෝඩු දඩුකෝඩුලා සුමන සමන් දෙවියන්ට බාර කරනවා. සීත ගගුලෙන් නාලා දෙහි ගෙඩියක් හිසේ ගාලා පිරිසිදු වෙලා කරදරයක් නැතුව සිරිපා කරුණා කරලා නැවත ආපසු එන්න ලැබෙන්න කියලා සමන් දෙවියන්ට බාර වෙනවා. සීත ගඟුලේ නාලා අපි පඳුරු බැන්දා සමන් දෙවිට මහන්සියක් නොදැනේවි කරුණා කර යමුඩට. ඔන්න අපි දැන් ඉන්නේ ඉදිකටු පාන නැතිනම් ගෙත්තම් පාන කියන හරියේ. මෙතන ලොකු විශේෂත්වයක් තියෙනවා. ඒක ඊට අතීතයේ සිටම පැවති චාරිත්‍රයක්. කිරිකෝඩු හා දඩුකෝඩු ගැන ඔයා ඉගෙන ගත්තා නේද? ඒ අය අරගෙන එන ඉදිකටු නූල් බෝල පහළ අමුණලා නූල දිගටම ඇදගෙන ඉහළට කරුණා කරන එක ඒ කාලේ ඉඳන් එන සිරිතක්. එහෙම කරන එකේ ලොකු තේරුමක් තියෙනවා. අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සිරිප මළුවට වැඩම කරන වෙලාවේ මෙම ස්ථානයේ නිරෝධ සුවයෙන් වැඩ ඉඳලා තියෙනවා. අන්න ඒ වෙලාවේ උන්වහන්සේගේ ඉරුණු සිවුරු ඉදිකටු හා නූල් බෝල අරගෙන මසාගත් ස්ථානයේ විදිහට මේ ඉදිකටු පාන සැලකෙනවා. ඒක සිහිපත් වීම සඳහා සදහැවතුන් මේ ස්ථානයේ සිට ඉහළට නූල් හා ඉදිකටු අරගෙන ඇවිත් එම නූල ඉහළට එනකන් ඇදගෙන යනවා. ඒ කෙසේ වෙතත් මේ දහස් ගණන් නූල් දැන් දැලක් වගේ නිර්මාණය වෙලා ඒ නූල් වලට විවිධ කුරුල්ලන් පැටලෙන්න පුළුවන්. මේ අඩවියේ පරිසරයට හා සතුන්ට කිසිම හිරිහැරයක් නොවන විදිහට මේ දේවල් කරනවා නම් ඒක අත්තටම ලොකු උතුම් දෙයක්. ඒ වගේම මේ දේත් මට විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ ස්ථානයේ ඉදිකටු බිම දාලා යන්න එපා. ඒවා මෙම ස්ථානයෙන් ගමන් කරන අයට පෑගෙන්න පුළුවන්. ඒකින්ද මගේ අදහස නම් මේ පරිසරය ගැන කල්පනා කරලා වැඩ කරනවා නම් තමයි අපේ මේ වන්දනාවත් සාර්ථක වෙන්නේ. අන්න ඒකින්ද පිරිසිදු කපු නූලක් පමණක් මේ සඳහා භාවිතා කරනවා නම් ඒවා ඉක්මනින් පරිසරයට කරදරයක් නැතුව දි รา පත් වේවි. ඔයාලට පුළුවන් නම් එනකොට පිරිසිදු කපු නූලක් අරගෙන එන්න. ලාභෙට තියෙන කුතීම නූල් භාවිතා කරන්න එපා. මේ වීඩියෝ බලන ඔයා නැවත සිරිපා කරුණා කරන්න එනවා නම් ගෙත්තම් පානෙන් ගෙත්තම් කරනවා නම් අනේ කරුණා කරලා පිරිසිදු කපු නූලක් අරගෙන එන්න. ගෙත්තම් පානට මුනි රජ වැඩලා ඉදි කටු නූලුත් ගෙන සපයාලා ඉදි කටුවෙන් වට ආසන කරලා
ගෙත්තම් කෙරුවේ මළුව බලාලා. ඔන්න ඉතින් අපි අපේ ගමනේ අවසාන හරියට අවිදින් ඉන්නේ. අපි මේ හරියට කියන්නේ මහගිරි දබ කියලා. බුදුන් වහන්සේ සිරිපා පියුම පිහිටවපු කාලේ මේ සිරිපා වන්දනා කළේ දේවතාවන් විතරයි. මිනිසුන් මේ ස්ථානය ගැන දැනගෙන හිටියේ නැහැ. මිනිසුන් මේ සිරිපා තුල සොයාගත්ත විදිහ ජනප්වාදේන කතා ගොඩාක් තියෙනවා. ඉන් දෙකක් මම ඔයාලට කියලා දෙන්නම්. අපි කරුණා කරන ගමන් ඒකත් ඉගෙන ගනිමු. එන්න මාත් එක්ක. ඔයාලට මතකද අප මහා බුදු පියාණන් වහන්සේ ඒ උතුම් සිරිපතුල සලකුණ සමනල කන්ද මුදුනේ පිහිටවපු හැටි. අපි ඒ විස්තරය කලින් වීඩියෝවෙන් ඔයාලට අරගෙන ආවා. ඒක බලන්න අමතක කරන්න එපා. මෙසේ සිරිපතුල පිහිටවා බොහෝ කලක් ගතවන තුරුම මේ ස්ථානය මිනිසුන්ගෙන් සැගවිලයි තිබුණේ. ඒවට වන්දනාමාන කළේ දෙවියන් විසිනි. මා බුදුරජාණන් වහන්සේට පොරොන්දු වුණා මේ සිරිපතුල මිනිසුන්ගේ වන්දනාවට ඉඩ ලබා දෙනවා කියලා. දැන් ඒකට කාලය හරිවර්ත. මා කෙසේද මේ ගණ වනාන්තරයකින් වටවුන් මේ උස් කදුමුදුනේ ඇති ඒ අසිරිමත් සිරිපතුල් සලකුණ මිනිසුන්ට පෙන්වන්නේ. මේ කාලේ ලංකාවේ රජකම් කළේ වලගම්බා රජතුමයි. මේ රජතුමාට රජකම් කරන්න පුළුවන් වුණේ මාස 5ක් පමණ කෙටි කාලයක්. රජුට විරුද්ධව රට තුල විශාල කුමන්ත්‍රණයක් හා විදේශ ආක්‍රමණයක් නිසා රජතුමාට රජකම අතහැර දමා පලා යන්නට සිදු වුණා. රජතුමා ආක්‍රමණිකයන්ගෙන් තමන්ගේ පවුල බේරගන්න රහසින් අනුරාධපුරයෙන් පනලා යනකොට මේ ගිරි නිගණ්ඨයා ඒක දැකලා මහා හයියෙන් hina වෙලා කෑ ගහනවා. මහා කළු සිංහලයා පැනලා යනෝ! වසර 14ක පමණ කාලයක් රජතුමාට කැලේ සැගවිලා සේනා රැස් කරන්න සිද්ධ වුණා. මෙන්න මේ කාලේ රජතුමා එක දවසක පුදුම දෙයක් දුටුවා. මේ මොකෙද්ද මේ? මම කවදාවත් මෙහෙම සතෙක් දැකලා නැහැ. ලස්සන සුදුමුවෙක් රජතුමා ඉදිරියේ තනකොළ කමින් සිරිනවා. මම මේකව කොහිම හරි අල්ල ගන්න ඕනේ. මම මේ කොහෙද ඉන්නේ? මොකද්ද මේ සලකුණ? මේ පා සලකුණ නම් එසේ මෙසේ පුද්ගලෙකුගේ වෙන්න බෑ. සිරිපා සටහන සොයාගත් තවත් ජනප්‍රවාදයක් තමයි දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ. ඒ කාලේ නිස්සංක මල්ල කියලා රජ කෙනෙක් රජකම් කරන කාලේ මෙතුමාට නොයෙක් ප්‍රදේශවල මල්වතු තිබුණා. ඉන් එකක් සමනල කන්ද ආසන්නයේද පිහිටලා තිබුණා. මේ මල්වත්තේ එක කොටසක ලස්සනම ලස්සන මුළු පලාතටම සුවදහමන සමන්පිච්ච මල් පිරුණු ලස්සන වත්තක් තිබුණා. හැමදාම එළි වෙනකොට ඒ ගස්වල මල් කවුදෝ කඩනවා. කොපමණ රැකවල් දැම්මත් මේ දේ කරන කෙනා හොයාගන්න බෑ. රජතුමාට මේක හරි ගැටලුවක්. අසව්! අප මහා නරේන්ද්‍ර නිශ්ශංක මල්ල රජතුමාගේ ආච්චාවයි. අප නරේන්ද්‍රයන්ගේ මහා මල්වත්තේ මල් සොරකම් කරන සොරුන් අල්ලා දෙන තැනැත්තාට රන් කහවණු දහසක ත්‍යාගයක් ලබා දෙන බවට දන්වා සිටී. රජතුමනි, මට පුළුවන් රජතුමාගේ මල් උයනේ මල් හොරුන් අල්ලලා දෙන්න. ඔබවන් කොට මිනිසෙක් මේ සොරුන් කෙසේ අල්ලන්නද? මම මුරකරුවන් 10 දෙනෙක් යොදවලාවත් මේ හොරා අල්ලා ගන්න බැරි වුණානේ. මට පුළුවන් රජතුමනි, මගේ ගාව තියෙනවා සුරගණන් පවා වසග කරන ආයුධයක්. හරි, මං ඔබට දින 10ක් දෙන්නම්. මට මේ හොරුන් අල්ලලා දෙන්න. තොපට ඒක කරන්න බැරි වුණොත්
මරණීය දණ්ඩනය දෙනවා. දැන්නම් පාන්දර වෙන්නත් කිට්ටුයි වගේ. මගේ තනුව වයන්න වෙලාව හරි. මෙන්න මේ වෙලාවේ මේ මල්වත්තට හැමදාම එන මල්හොරු ඇවිත් එයාලා මල් කඩනවා. සමනල්ලු වගේ ලස්සන පුංචි සුරංගනාවියන් ඇවිත් මල් නෙලනවා. කවුද ඒ ලස්සන මිහිරි තාලයට වාදනය කරන්නේ? හරිම මිහිරි. මට යන්න දෙන්න. නුබලා කවුද? ඇයි මේ මල් හොරකම් කරන්නේ? කොහෙටද මේ තරම් මල් අරගෙන යන්නේ? අපි සුරංගනාවියන්. අපි මේ මල් නෙලාගෙන යන්නේ අප මහා බුදු පියාණන් වහන්සේගේ සිරිපතුල් සලකුණට පූජා කරන්න. හරිම ලස්සනයි මේ අත්තටු. අනේ මට මේ මොකක්ද උනේ? මාව සාමාන්‍ය මිනිස්සෙක් වගේ වෙලා මා උස ගිහින්. ඔබ මගේ දිව්‍යමය අත්තටු ඇල්ලුව නිසා ඔබට ඔබේ ශරීරය වෙනස් වුණේ. අපි යන්නම්. අපිට ප්‍රමාද වෙනවා. අනේ මාවත් එක්කන් යන්න. ඒ බුදුන් වහන්සේගේ සිරිපතුල වන්දනා කරන්න. හොඳයි. අපි ඔබව එක්කන් යන්නම්. පොඩ්ඩක් ඉන්න. මම මල් ටිකක් කඩාගෙන එන්නම්. සුරගනුන් අර කොට මිනිසාවත් අරගෙන සිරිපා මළුව වෙතම අරගෙන ගියා. ඔහු එකින් එක මල් බිම දමමින් පාර සලකුණු කළා. ඔහු ඒ සිද්ධිය හැමදේම රජතුමාට පැහැදිලි කළා. රජතුමාත් සිරිපා වන්දනා කරලා එහි ගමන් කරන්න මාර්ග නිර්මාණය කළා. ඔන්න යාළුවනේ මම සිරිපා කරුණා කරලා අප මහා බුදු පියාණන් වහන්සේගේ ඒ උතුම් පාපියුම් සලකුණ වන්දනා කරගත්තා. මම කලින් ඔයාලට කියලා දුන්නේ හෙළ ජනප්‍රවාදයෙන් පැවතෙන කතන්දර දෙකක්. සමහර විට මීට වඩා වෙනස් විදිහට මේ කතාව ඔයාලා අහලා ඇති. ඉතින් ඒ වගේ වෙනත් කතාවක් හෝ වෙනත් විස්තරයක් දන්නවනම් අනෙක් අයගේ දැනගැනීම පිණිස කොමෙන්ට් එකක් දාන්න. ඇත ඉතිහාසයේ රජවරුන් සිරිපා කරුණා කළ බවට අම්බගමුව හා ගීලී මලය කියන ප්‍රදේශවල හමු වූ සෙල්ලිපි මගින් විස්තර කරනවා. පළමුවන විජයබාහු රජු විසින් කර වූ අඹගමුව සෙල්ලිපියෙහි රජු ශ්‍රීපාදස්ථානය වන්දනා කළ බවත් සිරිපා වන්දනාව යන බැතිමතුන්ගේ ප්‍රයෝජනය පිණිස සිදු කළ දානමාන හා දෙමළ බලය මැඩපවත්වා ලක්දිව එක්සේසත් කළ ආකාර සඳහනය. ඉතින් මේ පෙනෙන්නේ නොයෙක් කාලවල සිරිපා මළුව තිබූ ආකාරය මේ සෑම රූපයක්ම අන්තර්ජාලයෙන් සොයාගත් ඒවායි. සිරිපා කරුණා කරන සැම කෙනෙක්ම තමන් සිරිපා කරුණා කළ වාර ගණනට මේ ගාණ්ඩ්‍යාරය නාද කරන එක සිරිතක්. ඒ වගේම පාන්දරින් සිරිපා මළුවට එනවනම් පාන්දරින් ඉර පායාගෙන එන දර්ශනය ඉර සේවය බලන්නත් අමතක කරන්න එපා. හරි. අද ඔයාලා මේ සිරිපා කරුණාව ගැන ඉගෙන ගත්තා නේද? ඔයාලට මේ වීඩියෝ ගැන දැනෙන හැම දෙයක්ම මට කොමෙන්ට් එකකින් දාන්න. ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා. බෙල් එක ඇක්ටිව් තියාගන්න වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න. එහෙනම් මගේ මේ පරණ වීඩියෝ බැලුවේ නැත්නම් මෙතනින් බලන්න. මම ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි. සුරරද සමන් සමගින් සුරංගන එවර පැහැනද මදාරා පරසතු මල් පතර කරපුද වඳින රැඳි මුනි සිරිපා තඹර සකි සඳ පෙනේ සම නොල ගල නැගෙන හිර